ඉතින් අපේ චූටි මණිකට වෙනදට වැඩිය දැන් තේරෙන නිසා එයාගේ දැන් හැමදේම තේරුම් ගන්න පුළුවන් වයස නිසා මේ පාර තොරන් බලන්න ගියාම වෙසක් කුඩු බලන්න ගියාම ප්‍රශ්න ගොඩක් දේවල් අහනවා. ගොඩක් දේවල් කියනවා. ඉතින් ඔන්න ඒ අතරතුර හාපච්චියෙක් වෙලා ලස්සන හාපච්චියෙක් වගේ සැරසිලා කොහේ ගියත් බැලුම් බෝලයක් ගන්න නම් අමතක කරන්නේ නැහැ. අපි ඉස්සෙල්ලාම බලන්න ගියේ මාළුපේ බස් ස්ටෑන්ඩ් එකේ තිබ්බ තොර. ඒකත් බලාගෙන ඊළඟ එකට යන අතරතුර අපිට හම්බුණා රහම බෙලිමල් වතුරයි හකුරුයි. ඉතින් අපි ඒ දන්සලත් බැඳගෙන ගියා වෙසක් කූඩු බලන්න බත්තර මුල්ලට. වෙසක් කූඩු ළඟටම ගිහිල්ලා පුංචි හාපැටියෙක් වගේ හිනාව බලන්න ඔයාගේ ලස්සන. ඉතින් කූඩුවෙන් කූඩුවට මාරුවේ එයා කූඩු ටික බලන්න ගත්තා. ඇත්තටම මේක නම් පුංචි පුරුද්දක් වගේ. හැම වෙසක් එකටම මේ කූඩු ටික බලන්න අපි අමතක කරන්නම නෑ. සුන්දර ඇස සඳ බබලන අහස මත පින්බර දිනක මම අම්මා කෙනෙකු වුණා. පින්බර මගේ කනලල පදු සමිඳ ඔබ වෙන්නේ ගිලෝ තොරු බව සොයන්නට. සංකාසෝක තෙවිනා සිත දරාගෙන සන්ධ්‍යාවලාරත් පැහැවෙන විලාවට ඇතින් පෙනෙන හිමවත් පව් තලාවට එන්නද සමීදුනේ ඉන්නා දිහාවට. සීතල සුළං හිමවත් පොවේ ඉඳලා එවිදින් වැඳුනි සමීදුගේ සිරි පාසිඳලා. සුපිපුන සුවඳ මල් කෙටුලක් බිම වැටිලා. බල බල හිටියේ සමීදුන් අද ඒ කියලා. ඉතින් වෙසක් කූඩු ටික බලලා ඉවර වෙලා අපි ගියා පොරැල්ලේ තිබුණු තොරණ බලන්න. ඉතින් දැන් මේ අපි බලන්නේ අංගොඩ තිබුණ තොරණ.
මේ දෙමොට ගොඩ තොරණ. ඒක නම් හරිම ලස්සනයි. මන කැලම්බේදෝ තොරම් බලලා විතරක් මදිනේ. බබාගේ හිත පිරෙන්න චුට්ටක් සෙල්ලම් කරන්නත් ඕනි. ඉතින් ඒක නිසා අපි ඔන්න කානිවලකට ගිහිල්ලා තුන්දෙනාත් එක්ක චුට්ටක් සෙල්ලම් කරා. ඒක හරිම වෙනුවතයි. මේක ගැන කියනවා නම් මාරම ශොලි මාරම හයියෙන් යනවා. ඒ වගේම අපේ බබා හරිම ආසාවෙන් ගියා. එයාට තමයි මේ කියන්න ඕනේ. ඉතින් හැම පාරම අපි කානිවලකට තිබ්බත් මේ කියනවා. තුන්දෙනාත් කියන්න පුළුවන්. මාරම ශොලි හරිම විනෝදජනකයි. ඔයාලා ගිහිල්ලා නැත්තම් ගිහින් බලන්න. මේකෙන් නතරුණා කියලා නෑ. එයාට හෝස්ගේ පිටේ යන්න ඕන කිව්වා. ඔන්න ඉතින් එයා හෝස්ගේ පිටේ වාඩි වෙලා ඉන්නවා. මම එයාගේ ළඟින් වැටුනොතින් කියලා එයාව අල්ලගෙන ඉන්නවා. වට දෙක තුනක්ම ඉතින් ගියා. හැබැයි හෝස් නම් ඉප්පට වැඩිය එමීට තමයි ගියේ. හරිම අමාරුවෙන් මම නම් මේකේ හිටියේ. බබා නම් මාරු ශොලිහි හරිම සතුටින් මාරම විදියට එන්ජොයි කරා මේ ගමන. ඔන්න ඔය විදියට තමයි 2026 වෙසක් අපි තුන්දෙනාත් එක්ක සතුටින් විනෝදයෙන් නිමා කළේ.